ඉතින් ඔයාලා දන්නවද වාහනේ එන්ජින් එකේ ප්ලග් එක හරි ටයිමින් එකට ස්පාර්ක් පත්තු වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා දන්නවා ඇති එන්ජින් එකක තියෙනවා ෆ්‍රයි වීල් එක, ෆාසර් කොයිල් එක, පිකප් කොයිල් එක, CDI එක, කැපැසිටර්, ඩිස්ටාර්ට්, ඉග්නිෂන්. කැපැසිටි වලින් charge කරලා තමයි සිග්නල් CDI එකෙන් out කරන්නේ. ඉතින් ඉග්නිෂන් කොයිල් එක ඉතින් ෆ්‍රයි වීල් එක ෆ්‍රයි වීල් එක ළඟ තමයි පිකප් කොයිල් එක තියෙන්නේ එන්ජින් එකට වෙලා. ඉතින් ෆ්‍රයි වීල් එකේ තියෙනවා මැග්නට් තීරුව. ඒ මැග්නට් තීරුව ටයිමින් එකට තමයි තියෙන්නේ. මැග්නට් තීරුවේ අන්තිම පිකප් කොයිල් එක ළඟින් යනකොට පිකප් කොයිල් එකෙන් සිග්නල් එක දෙනවා CDI එකට. ඉතින් පාසර් කොයිල් එකෙන් ෆ්‍රයි වීල් එකේ පිට තියෙන මැග්නට් තීරුවේ අන්තිම පිකප් කොයිල් එක ළඟින් යනකොට සිග්නල් එක දෙනවා. ඔන්න පිස්ටන් එක උඩට ආවා ප්ලග් එක පත්තු කරන්න කියලා සිග්නල් එක දෙන්නේ ඒ විදිහට. ඉතින් පිකප් කොයිල් එකේ ට්‍රිගර් සිග්නල් එක CDI එකට යනවා. CDI එකෙන් charge voltage එක ඉග්නිෂන් කොයිල් එකට අවුට් කරනවා. ඉතින් ඉග්නිෂන් කොයිල් එකෙන් high voltage එක ස්පාර්ක් ප්ලග් එකට අරන් යනවා. ඉතින් ඒ ආකාරයෙන් තමයි එන්ජින් එක ප්ලග් එක ස්පාර්ක් පත්තු වෙන්නේ සහ පිකප් කොයිල් එකේ කාර්ය. ඉතින් පාසර් කොයිල් එකෙන් අවුට් කරන AC කරන්ට් එක CDI එකේ charge වෙලා තියෙනවා. ඒත් එක්කම පිකප් කොයිල් එකෙන් අවුට් කරන ට්‍රිගර් සිග්නල් එක අරන් යනවා CDI එකට. ඉතින් CDI එකෙන් සිග්නල් එක CDI එකට ආවට පස්සේ CDI එකෙන් වෝල්ටේජ් එක අවුට් කරනවා ඉග්නිෂන් කොයිල් එකට. ඉතින් ඉග්නිෂන් කොයිල් එකේ high voltage එක තමයි ස්පාර්ක් ප්ලග් එකට අවුට් කරන්නේ. ඉතින් එහෙම තමයි ස්පාර්ක් ප්ලග් එකක් එන්ජින් එක පත්තු වෙන්නේ ඒ විදිහට. ඉතින් පාසර් කොයිල් එක සම්බන්ධ වීඩියෝ එක වෙනම ගේන්නම්.